මේ ලෝකේ කෙනෙකුට තියෙන උතුම්ම සැපය මොකක්ද කියන කාරණාව සඳහන් කරමින් අපිට දේශනා කළේ උතුම්ම සැපය තමයි නිවන් සැපය. නිවන ඉක්මවා ගියපු තව සැපයක් නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ නිවන උතුම්ම සැපයයි කියලා දේශනා කළේ අන්තිමට. ඒ කොතන අන්තිමටද? දැන් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මේ ලෝකත්‍රයටම තියෙන ශ්‍රේෂ්ඨතම කාරණා 38ක් දෙවියන්ගේ විමසීම නිසාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ ඒ කරුණට එහා තව කරුණක් නෑ. උපරිම ඉහළ තැනක තියෙන කාරණා 38ක් මේ දේශනා කරන්නේ. ඒවට අපි කියනවා මංගල කාරණා කියලා. ඒතර මංගල කාරණා 38ක් තියෙනවා. එයින් අන්තිමට තමයි නිවන ගැන කියලා තියෙන 38න් එහාට නිවන් දකින්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ පුජ්‍යලයා ළඟ මේ 38ක් වූ කාරණා සහිත ජීවිතයක් තියෙන්න ඕනේ. එහෙම හිතලා බලහම අපි තව නිවන් දකින්න පාරේවත් නැහැ කියලා තමයි පිළිතුරු කියන්නේ. මේ කාරණා 38න් අපි සමත් නැහැනේ. නිවන් දකිත්වා කියලා කියනකොට සාදු කිව්වා කියලා නිවන් දකින්නේ නැහැනේ කවදාවත්. එතෙන්ට යන පිළිවෙලක් අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කරනවා. ඉතින් මේ අනුපූර්ව ප්‍රතිපදාවේ මුලින්ම තියෙන්නේ සත්පුරුෂෝ ඇසුරු කරන්න කියලාත් නෙමෙයි. එන භාග්‍යතුන් වහන්සේ මුලින්ම දේශනා කළේ අසේවනාච බාලාණං බාලයන්ගෙන් අයින් වෙලා ඉන්න කියලා. දෙවනියට තමයි දේශනා කළේ පණ්ඩිතානංච සේවනා. එහෙනම් බාලයන් ඇසුරු කරන එක නිවනට කොයිතරම් බාධාවක්ද කියන එක මනාව තහවුරු කරනවා මේ මංගල කාරණා 38 මුලින්ම දේශනා කළේ අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. එතකොට අසත්පුරුෂ ආශ්‍රය නිසා තමයි ප්‍රධාන වශයෙන් කෙනෙක් මිත්‍යා දෘෂ්ටියට යනවන යන්නේ. අසත්පුරුෂයා තමයි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියට ඇදගෙන යනවනම් ඇදගෙන යන්නේ. ආන් ඒක නිසා අසත්පුරුෂයාගෙන් ඈත් වෙන්න කියන කාරණාව විශේෂයෙන් දේශනා කළා. කොච්චර හොඳ කෙනෙක් වුණත් නිතර නරක වචන කතා කරනවා නම් තමන් ඇසුරු කරන අය කරන්නේ නරක වැඩ නම් කතා කරන්නේ නරක වචන නම් අර හොඳ පුද්ගලයාත් ක්‍රමානුකූලව ඒ තැනට වැටෙනවා මිසක් කවදාවත් අර පල්ලෙහි ඉන්න අය තමන්ගේ මට්ටමට එන එක බොහොම අඩුයි. ඒක නිසයි දේශනා කළේ ඇසුර සඳහා යම් කෙනෙක් තෝරා ගන්නවා නම් හැම වෙලාවකම තෝරා ගන්න ඕනේ තමන්ට වඩා ගුණයෙන් උසස් කෙනෙක්. එහෙම කෙනෙක් මුණ නොගැහෙනවාම නම් සමාන කෙනෙක් ඇසුරු කරන්න. තමන්ට වඩා ගුණයෙන් වැඩි කෙනෙක් ඇසුරු කරනකොට දවසින් දවස තමන්ගේ ගුණ වැඩෙන්න පටන් ගන්නවා. ඒ ආශ්‍රය කරන අය මට වඩා උඩින් ඉන්නේ. හැබැයි සමාන කෙනෙක් ඇසුරු කරනකොට මට වැඩෙන්න දෙයක් නැහැ. හැබැයි පවතින මට්ටමින් හරි පවතින්න පුළුවන්කම තියෙනවා. නමුත් පහත් කෙනෙක් ඇසුරු කරන්න යොමු වුණොත් අනිවාර්යෙන් බොහෝ වෙලාවට වෙන්නේ ඉහළ ඉන්න කෙනා පහළට වැටෙනවා මිසක් පහළ ඉන්න කෙනා මංගාවට එනවා කියන එක වෙනවා බොහොම අඩුයි. ඉතින් උදාහරණ ඕන තරම් මේ කාරණා වෙනුවෙන් පින්නතුනි සාකච්ඡා කරන්න පුළුවන්. අපි හිතමු යම් ප්‍රමාණයක් හරි ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන සංසාරي පිළිබඳව අවබෝධයක් ඇතුව කටයුතු කරන කෙනෙක් ඇසුරු කරන යාළුවෝ පිරිස. අපි කියමු අපේ කාර්යාලය යාළුවෝ පිරිස කියලා. විවේකයක් ලැබුණා නම් ඒ අය එකතු වෙලා මොනවා හරි අල්ලාපයක් සල්ලාපයක් කියලා hina වෙමින් ඉන්නවා දැකලා අර යම් ප්‍රමාණයකට ධර්ම කරුණු දන්න කෙනා උත්සාහ කරනවා අනේ මගේ පිරිස මේ අයටත් මම දන්න දේ කියලා දීලා
මේ වචනයෙන් පවා රැස් කරගන්න අකුසලයෙන් මේ අය බේරගන්න තිබුණා නම් කොච්චර හොඳයිද කියලා අර පිරිස ළඟට ගිහිල්ලා ධර්ම කාරණාවක් කියන්න පටන් ගන්නවා. සාවධානව ටික වෙලාවක් ඇහුම්කන් දීගෙන හිටියත් ඊට පස්සේ අර පිරිසේ කෙනෙක් මේ කියන ධර්ම කාරණාවට සාපේක්ෂව එයා පටන් ගන්නවා සමහරලාට ඔය වාගේ සිද්ධියක් අපිටත් දවසක් වුණා. ඔය වාගේ සිද්ධියක් මටත් දවසක් වුණා. කියලා දැන් ඊට පස්සේ මේකට ඇහුම්කන් දෙන එක පැත්තක තියලා එයා එයාගේ සිද්ධිය කියන්න පටන් ගන්නවා. අනික් අයත් ඒක අනුමත කරන්න පටන් ගන්නවා. අන්තිමට මේගොල්ලන්ට උදව්වට ආපු කෙනාටත් සිද්ධ වෙන්නේ ඒගොල්ලන්ගේ කතාව අහගෙන සමහරලාට ඔළුව හොල්ලලා හරි අනුමත කරන්න. එතකොට අන්න ඒගොල්ලෝ මගේ තැනට ආවේ නෑ. හැබැයි මට සිද්ධ වුණා ඒගොල්ලන්ගේ ගොඩට වැටෙන්න. ඒක හරි සිවුම් විදිහට වෙන්නේ.